Hello everyone. ඉතින් ඔයාලට කොහොමද? හරින් ඉන්නවයි කියලා මං හිතනවා. ඉතින් අද මම ඇත්තටම මේකෙන් ඔයාලට කියන්නේ අවුරුද්ද දවස්වල කොහොමද මම අවුරුදු දවස්වල අවුරුද්ද කොහොමද ගත කරේ කියලා තමයි මේ vlog එකෙන් අරන් එන්නේ. ඉතින් බලන්නකෝ අපි ඉස්සෙල්ලම ගියා පොඩි නෑදෑ ගෙදරක ගිහිල්ලා අපි තව කෑම ජාති ගොඩක් හැදුවා ගෙදර අපේ අම්මා. එතකොට අම්මට මාත් ඉතින් හෙල්ප් කරා. කැවුම් හැදුවා, තව කොකිස් හැදුවා. අවුරුදු කාලේ හදන කෑම ගොඩක් ඉතින් හැදුවා අපි. කිරිබත් හැදුවා. දොඩොල්ලන් ඇත්තටම අපි කඩෙන් ගත්තේ. ඊට අමතරව අපි තව කට්ලට් එහෙම හැදුවා. අච්චාරු හැදුවා, ලුණු මිරිස් හැදුවා. කෙසෙල් පොදිත් තියෙනවා කෑම මේසේ. ආයෙ අපි උඳු වලලු හැදුවා. කෙසෙල් කඩෙන් ගත්තා. තව බීම තිබ්බා. කේක් එක දැම්මේ මම. කේක් එකකුත් හැදුවා. පස්සේ ඔය තියෙන්නේ ඉතින් කෑම මේසේ තිබ්බ දේවල් තමා. කොකිස් බදින්න මං අම්මට උදව් වුණා. හැබැයි අර ඒක හදලා අරගන්න අපේ මොකද්ද පේස්ට් එක ගත්තේ අම්මා. ඉතින් ඔය වගේ දේවල් තිබ්බා අපේ කෑම මේසේ. ඇත්තටම අවුරුදු කාලේ හරි ෂෝක් ඉතින්. මොකද අවුරුදු කාලේ එනකන් අපි හැමෝම ඉතින් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ගෙදර කට්ටිය ඔක්කොම එකට එකතු වෙන දවසක්. ඉතින් ඒවට අපි කැමතිනේ කොහොමත්. සාමාන්‍ය අපේ ගෙදර නම් ගෙදර කට්ටිය ඔක්කොම එකට එකතු වෙන්නේ අවුරුද්දක් දවසට වගේ තමයි. ඉතින් ඒ නිසා ඒ දවස එනකන් කොහොමත් අපි ගෙදර කට්ටිය ඔක්කොම මග බලාගෙන ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ නම් දැන් නම් ඇත්තටම කෑම මේසේ කෑමක් ටිකක් අඩු වෙලා තියෙන්නේ. කොකිස් එහෙම තිබ්බා ගොඩක්. ඇත්තටම කොකිස් එක නම් ගොඩක් අර ක්‍රිස්පි ගතියට ආවා. ඊට අමතරව කිරිබතුත් රසටම තිබ්බා. කිරිබත් ඔගොල්ලෝ කාලා තියෙන කිරිබත් පොලොස් එක්ක එහෙම. අපි කිරිබත් පොලොස් එක කන්න හරි ආසයි. කිරිබත් තව චිකනුත් හදලා තිබ්බා. මොකද අපේ ගෙදර චිකන් කිරිබත් හදනවා නම් සාමාන්‍ය චිකනුත් හැදෙනවා. ඉතින් ඒක නිසා චිකනුත් හදලා තිබ්බා. ස්පෙෂලි අර මම පොලොස් කන ටිකක් ආසයි කිරිබත් එක්ක. ඒක නිසා කිරිබත් එක්ක මම නම් ගොඩක් කෑවේ පොලොස්. ඉතින් කෑම ඉතින් ගොඩක් තිබ්බා අපේ. තව ඔයගොල්ලන්ට කියන්න ඕනි අච්චාරුවක් දැම්මා. මේ තියෙන්නේ ලුණු මිරිස්. ලුණු මිරිස් එකකුත් තිබ්බා. තව මාළු තිබ්බා. ඉතින් ඔහොම තමයි මෙතන කෑම මේසේ අපේ. කොකා කෝලා එකකුත් තිබ්බා. මේ තියෙන්නේ මම හිතන්නේ මේක අච්චාරුව. අපි අච්චාරුව හදන විදිහ මට ඇත්තටම අච්චාරුව හදන විදිහ හරියටම අර vlog එකකට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක මම ඔයගලන්ට රෙසිපි එක පස්සේ ගේන්නම් ආපහු. මැලේ අච්චාරුවක් හැදුවේ. මැලේ අච්චාරුව ඔතේ මැලේ අච්චාරුව හැදුවේ මම. ඉතින් මැලේ අච්චාරුවට ඔය කැරට් කපලා, මිරිස් කපලා, ආයෙ මොනවාද ලුණු කපලා ඒවා කරලා රසට තිබ්බා හැබැයි අච්චාරුව. මම හැදුවට මොකද රසට තිබ්බා ඉතින්. ඔය විදිහට තමයි අපි ඉස්සෙල්ලම කපාගෙන තියාගත්තා. ගොඩක් තිබ්බා ඔය තියෙන පොඩ්ඩයි. මේ ගොඩක් ඉතින් අර ෆැමිලි එකේ කට්ටිය ටිකක් එකතු වෙද්දී ඒගොල්ලන්ට ඔක්කොටම ඇතිවෙන්න ඉතින් හදන්න ඕනේනේ. ඒ නිසා ටිකක් තිබ්බා. අපේ මේ කියන්නේ අවුරුද්ද දවසට මුළු ෆැමිලි එකම එක ගෙදරක එකතු වෙනවා. මේ සැරේ අපේ ගෙදර තමයි මේ පාටි එක තිබ්බේ. ඉතින් ඔයාලා බලන්නකෝ පොඩ්ඩක්. ඔය තියෙන්නේ අමු මිරිස් එහෙම කට් කරන්න කලින් මම ඔය අච්චාරුව හදන විදිහ ඔයාලට වෙනම අරන් එන්නම්කෝ.
දැන් අවුරුදු කාලෙට මං ගොඩක් ආසයි ඉතින් ඔය වගේ එක එක දේවල්. ඇත්තටම අපි ගෙදර හිටියට එහෙම කෙරෙනවා අඩුයි අර ස්ට්‍රෙස් ලයිෆ් එකක් ගෙවන නිසා. ඒක නිසා ටිකක් ගෙදරදි ටිකක් කරන්න හොරයිනේ. මම නම් එහෙමයි. දැන් ඒ වුණාට අවුරුදු කාලෙට අර කරන්න අමුතු ගැම්මක් වගේ එකක් එනවා. මේ දේ කරන්න ඕනි කියලා වගේ හිතෙනවා. එතකොට ඉතින් අපි ආසාවෙන් කරනවා. ඇත්තටම අපේ ගෙදර නම් අවුරුදු කාලෙට තමයි ওই වගේ දේවල් එහෙන ආසාවෙන් මම කරන්නේ ඉතින්. ම්ම් ආයේ තියෙන්නේ අපේ අච්චාරුවෙ ඉතින් හදන්න ලෑස්ති වෙන විදිහ. රට ඉඳිත් දානවනේ අපි මේ මැලේ අච්චාරුවට. එතකොට ඔය රටේ ඉඳි එක ගත්තේ අපි ඔකට උණු වතුර දාලා ඔන්න ඔය අර පොඩි සිවියක් වගේ තියෙන ඔය රටින් දෙන පොත්ත මං හිතන්නේ ඒකට කියන්නේ. අන්න ඒක අපි ඇඟිල්ලෙන් හිමිට අයින් කරන්න ඕනේ. උණු වතුර එකේ දාලා අර පොඩ්ඩක් තැම්බෙන්න තියලා එතකොට ඒ අර පොත්ත වගේ එක මේ ඉක්මනට අයින් වෙලා යනවා. ඔය මා අතට ගන්න ඒක තමයි. ඒ පොත්ත. ඒක අර ඉක්මනට අයින් කරගන්න ලේසි ඉතින්. ඕම ඉතින් උණු වතුර එකේ දාලා තැම්බෙන්න තිබ්බම ඔය තියෙන්නේ අර ඒව ටික අර පේස්ට් එකක් විදිහට චොප් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ අපේ ජින්ජර් ගාලික් අන්න ඒ ටික පේස්ට් එකක් විදිහට හදාගෙන මේ තියෙන්නේ සිනමන් මේ ග්‍රයින්ඩ් කරලා තමා ගන්නේ. ඔය තියෙන්නේ අර ඔක්කොම එකට අපි පේස්ට් එකක් විදිහට හදා ගන්නවනේ. ඒ කියන්නේ මොනවාද අපේ මොනවාද මේ ඩේට්සුයි තව මොනවාද සිනමන් ආය අපි මොනවාද ගාලික් ජින්ජර් ඒ ඔක්කොම එකට දාලා පේස්ට් එකක් විදිහට හදා ගන්නවනේ. අන්න ඒ පේස්ට් එක තමයි මේ ඔය හදන්නේ. ග්‍රයින්ඩ් කරන එකට නම් පොඩ්ඩක් අපේ අම්මත් මට හෙල්ප් කරා. ඔය තියෙන ඒක ඒ ග්ලයින්ඩ් කරගත්ත අපි අර හදාගත්ත පේස්ට් එක ඊට පස්සේ මේ අපි අර භාජනයකට දාලා ඒක පොඩ්ඩක් අර හැන්දෙන් හැඳි ගාලා වගේ පොඩ්ඩක් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපේ රස පදම අනුව අපි දාන්න ඕනේ ලුණු. ඊට පස්සේ ආපහු පොඩ්ඩක් ඒක අර මේ හැඳි ගා ගන්න ඕනේ. ඔන්න ඕම තමයි ඉතින්. ඒකේ රසත් ඉතින් බලන්න එපා. ඒක නිසා රසත් බලන්න. ලුණු මදි නම් අපි ලුණු ටිකක් දාගන්න ඕනේ. මේ තියෙන්නේ මේ මං එක අර කිව්වේ මේ ඒ කියන්නේ අච්චාරුව ෆුලි හදන විදිහ මං ඕකේ දාලා නැහැ. ඒක මම වෙනම බ්ලොග් එකකින් අරන් ඉන්නම් කියලා. ආයි තියෙන්නේ අච්චාරු එක අර ඒ කියන්නේ දැන් අර පේස්ට් එක තියෙද්දි ඒ පේස්ට් එකට අපේ මොනවාද ලූණු තව තිබ්බ මොනවාද අර මිරිස් කැරට් ඒ ඔක්කොම දාගෙන අර හැදියා ගන්න එක තමයි මෙතන තියෙන්නේ. රසට තිබ්බා ඉතින්. ආයි තියෙන්නේ ඔතන ඒක අර හැඳි ගා ගන්න එක. තව ලුණු පොඩ්ඩක් ඉතින් මදි කියලා හිතුණා. ඊට පස්සේ ආයි ලුණු පොඩ්ඩකුත් අපි ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඔක හැඳි ගාගෙන පොඩ්ඩක් තව ටිකක් තියාගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය අපි මැලේ අච්චාරුව කරන්නේ මේ දැන් අපි සිංහල අච්චාරු නම් සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැනේ. ඒ වුණාට මැලේ අච්චාරුව අපි කරන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. දාලා තියලා
සාමාන්‍ය සිංහල අච්චාරුවේ තැම්බෙන්න තියනවනේ කරන්නේ. මේක නැහැ. මේක කෙලින්ම අපි ෆ්‍රිජ් එකේ දාලා තියනවා. තියලා තමයි මේ පහුවදා අපි ඕක හැදුවේ මට මතක විදිහට අවුරුද්ද දවස් 2කට විතර කලින්. සෝරි. දවසකට කලින් හැදුවේ. ඒ කියන්නේ ඕක හදන්න ඇත්තේ පරණ අවුරුද්ද දවසේ. හරියටම 13 වෙනිදා තමයි අපි හැදුවේ. මං ඉතින් අච්චාරුවේ රසත් බැලුවා ටිකක්. කොහොමද ඉතින් කාලා අපි රස බලන්න බෑ තව කෙනෙක්ට ප්‍රසන්ට් කරන්න කලින් නේද? ඒක නිසා ඔන්න ඔය කියලා ටිකක් කාලා රස බැලුවා ඉතින්. අපේ අම්මලා පොඩක් බැන්න මේ හදලා ඉවර වෙන කලින් කනවා කියලා. ඊට පස්සේ ඔය අපි පහුවදා මේ කියන්නේ අර කට්ටිය එද්දි හැදුවනේ. ඒ හදද්දි තමයි මේ ටික වීඩියෝ කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි එදා හැදුවා පරිප්පු. අය හදුවා බටු මෝජුවක්. බටු මෝජුව නම් සුපර්. මට මේ දැන් මතක් වෙද්දිත් ඒක හරිම රසයි කියලා මට දැනෙනවා. මේ වීඩියෝ එකට වොයිස් කරද්දිත් මේ තියෙන්නේ අපේ අම්මගේ අල කරි එක. හල කරි එකත් අපේ අම්මගේ සුපර් හරිම රසයි ඉතින්. පරිප්පු නම් මං ඇත්තටම වැඩිය කන්න ආසත් නැහැ. මයි අපේ අම්මයි දෙන්නම නම් පරිප්පු වැඩිය කන්න ආස නැහැ. හැබැයි අපේ ගෙදර ඉතින් පරිප්පු මල්ලිගේ ෆේවරිට්. ඉතින් ඒක නිසා පරිප්පු අනිවාර්යෙන් හදනවා. කොහොමත් අර ටිකක් ගෙදරට එන අයත් පරිප්පු එයාලගේ ෆේවරිට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පරිප්පු කොහොමත් ඉතින් අනිවාර්යෙන් හදනවා. මේ තියෙන්නේ මාළු මිරිස් කපලා තියෙනවා. ටොමැටෝ තියෙනවා. ආය අනියන් තියෙනවා. අවුරුදු දවස්වලට ඇත්තටම හරි ෂෝක් එකක්. එක දවසක අපි කැවිලි ඒ වුණාට හරි මහන්සි ඉතින් අවුරුදු දවස්වලට. මොකද එක දවසක කැවිලි හදන්න ඕනේ. අනිත් දවසේ මේ වගේ අර ගෙදර පාටි එක තියෙනවා නම් ඒගොල්ලන්ට කන්න බොන්න හදන්න ඕනේ. සාමාන්‍ය අපේ පවුලේ එක ගෙදරක තමයි එහෙම හදන්නේ. ඒ කියන්නේ අප්පච්චිගේ ෆැමිලි එකේ තමයි. එතකොට එක ගෙදරක ඉතින් ඔය වගේ දේවල් හදලා කන්න බොන්න දෙනවා. ඒකත් ඉතින් අවුරුද්දට එකපාරනේ. ඒක නිසා ඉතින් එදාටනේ ඉතින් කොහොමත් කට්ටිය එකතු වෙන්නේ. හැමෝම ආසයි ඉතින් ඒ දවසට. මේ තියෙන්නේ ඉස්සෝ. අපි ඉස්සෝ ඩෙවල් එකකුත් එදා හැදුවා. ඔය තියෙන්නේ ඉස්සෝ ඩෙවල් එක හදන්න අර ඉස්සෝ හැම පොතු ඇරලා මේ සෝරි ඉස්සෝගේ පොතු නෙමෙයි අර ඉස්සෝගේ තියෙන මේවා හැම ඔක්කොම අයින් කරලා සුද්ධ කරලා මේ ඒගොල්ලන් ඉතින් තියලා තියෙනවා අපි ඉස්සෝ ඩෙවල් එකක් හැදුවා ඇත්තටම. අර ඉස්සෝ ඩෙවල් එකට තමා මාළු මිරිස් අනියන් අන්න ඒ දේවල් කපලා තිබ්බේ. ඉතින්
ISO level එක රික්වෙස්ට් කරෙත් අපේ මල්ලි තමයි ඇත්තටම ඒක රික්වෙස්ට් කරේ ISO level එක. ඉතින් ISO level එක මේ ඇත්තටම රස්ට තිබ්බා. ඉතින් ඔන්න බලන්නකෝ ISO level එක හදන විදිහ. රෙසිපි එක මම ඔයාලට වෙනම දෙන්නම්. දැන් රෙසිපි එක නම් ලොකුවට නැහැ ඉතින්. වෙනම බ්ලොග් එකකින් රෙසිපිස් බලාපොරොත්තු වන්න. මේ තියෙන ISO level එක හදලා ඉවර වෙලා දැන් රස මතක් වෙද්දි ආයි පාරක් හදමුද කියන්න හිතෙනවා. මේ තියෙන්නේ ISO level එක. තක්කාලි එහෙම දාලා ඇත්තටම හරිම රසට තිබ්බා ඉතින්. ඕකෙන් ගොඩක් හැදුවා ළමයි ඔය එක පෑන් එක හැදුවේ ඔය ටික විතරයි. තව හැදුවා ඔය මම වීඩියෝ එකට ගන්න තමයි ඉතින් ඔය ටික මේවා කරගත්තේ. ඔය අපි ඇත්තටම ඔතන අපි හදන්න ගියේ ජෙලි පුඩින් එකක්. ඒක කැන්සල් වුණා. ජෙලි පුඩින් එක හදන එක කැන්සල් වුණා. ඊට පස්සේ අපි නිකන් අර අයිස්ක්‍රීම් එක කන්න වගේ ජෙලි හැදුවා. ඊට පස්සේ එන කට්ටියට ප්‍රසන්ට් කරන්න අර ලස්සනට ඉතින් එන කට්ටියට දෙන්න තමයි හැදුවේ. අයිස්ක්‍රීම් එකත් එක්ක දෙන්න වගේ. අන්න එහෙම තමයි අපි ඉතින් ඕක හැදුවේ. කොළ පාට ජෙලි එකක් තිබ්බා රතු කළේ තව එකක් තිබ්බා ළමයි ඒක මේ දම් පාටක් තිබ්බා උතන. ඉන්න හැබැයි අර පාට ලස්සනට පේද්දි හරිම ලස්සනට තිබ්බා එදා දවසේ. මම ඔය රතු පාට ජෙලි එකට නම් ඇත්තටම ආසත් නැහැ. මොකද මේ අර තද රතු වුණාම ඇහෙන වැඩි වගේ නිකන්. ඒ වුණාට ඉතින් මේ අපේ මල්ලි ගෙනල්ලා තියෙන ওই පාට තමයි ඉතින් මේක මේක තමයි දම් පාට එක මං හිතන්නේ. ඒකටත් අර උණු වතුර ටිකක් දාලා ගත්තාම ඉතින් පාට වෙනවා. ඉතින් මේ දම් පාට එක. ඊට පස්සේ පොඩ්ඩක් කලවම් කරලා ඔය තුනම අරන් ගිහින් ඊට පස්සේ අපි ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඊට පස්සේ ඔක මේ එළියට ගත්තේ අපි අරගොල්ලෝ කට්ටියම ඔක්කොමලා ආවට පස්සේ ඒගොල්ලන්ට ඔය දෙන්න තමයි ඔය තුනම ඔතන තුනක් තියෙනවා. තුනක් විතර තිබ්බා. ඔව් තුනක් තිබ්බා. ඒ තුනම එළියට ගත්තේ. මේ ඔය වගේ තව භාජනවල දාලා තිබ්බා. ටිකක් වැඩිපුර හැදුවා ජෙලි එක. මේ මොකද ඒගොල්ලෝ ගියාට පස්සෙත් අපිට තව දවස් දෙකක් විතර කන්න පුළුවන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් වැඩිපුර හැදුවා ඉතින් ඕකෙන් නම් ඇත්තටම. අර මේ ඒකේ කලර් එක තමයි මම ඔය බැලුවේ ගොඩක්ම. මේ කලර් එක හරිම මේ අර ෂෝක් ඉතින් මේ ඒක ඉතින් ඇත්තටම පේනවා මේ අර
හොඳම වර්ගෙන් ටයි එකක් හොඳටම දාලා තියෙන්නේ කියලා. මං ඒකයි ඔය ළඟ කර කර බලන්නේ. ඊට පස්සේ අපි ඔක කරේ ඔතන ඔය කලර්ස් ටික තමයි මම ඉතින් ඔයගලන්ට පෙන්නන්නේ. මේ තියෙන්නේ අපේ ෆයිනල් කෑම මේසය. ඉතින් ඔය වගේ ටිකක් තමයි තිබ්බේ. මේක නම් තිබ්බේ ඇත්තටම අපේ ඔෆිස් එකේ අවුරුදු උත්සවයක්. මම ඉතින් ඒකටත් පාටිසිපේට් වුණා. ඕක තිබ්බේ කුරුණෑගල ප්ලේස් එකේ තමා තිබ්බේ. ඇත්තටම හොඳට තිබ්බා ඒ අවුරුදු උත්සවෙත්. අපේ කට්ටිය ඉතින් කොට්ට පොර ගහන්න තිබ්බා. තව එක එක ඉවෙන්ට්ස් තිබ්බා ගොඩාක් නේ. මට නම් ඇත්තටම ඉතින් තෑගි හම්බුන්නේ නෑ. අපි කඹ ඇදලා හැබැයි දිනුවා. කඹ අදින්න පුළුවන් මට හොඳටම. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම. ඉතින් මේ කඹ ඇදලා නම් දිනුවා. හැබැයි ඒකෙත් හම්බුනේ චොක්ලට් වගේක් අනේ ඒකත් ඊට පස්සේ අපේ ටීම් එකට බෙදා ගන්නවේ නැද්ද කොහෙද? කොහොම හරි මට තෑගි හම්බුනේ නැහැ. එම වෙලාවට අර මේ පාටිසිපේෂන් ඔක්කොටම තෑග්ගක් දුන්නා. එතකොට ඒ තෑග්ග හම්බුණා. ඒක ලස්සන බොටල් එකක්. ඒ තෑග්ග හම්බුණා. ඉතින් ඒක තමයි තෑග්ගකට හම්බුනේ ඉතින්. වෙන ඉවෙන්ට්ස් වලින් වින් කරා කියලා නම් මට තෑග්ගක් හම්බුනේ නැහැ. ඉතින් මොකද මම වින් කරෙත් නැහැනේ. තෑගි හම්බෙන්නේ. අපේ අනිත් අය නම් වින් කරා. වින් කරලා එයාලා තෑගි ගත්තා. ඇත්තටම මම නම් සාමාන්‍ය අවුරුදු ඉස්සරවල ඔය වගේ ඉවෙන්ට්ස් කරන්නේ නිකන් අර ෆන් එකට වගේ. දැන් හිතන්න එපා අර තෑගි වින් කරලා අපිට තෑගි හම්බුනේ නැති නිසා කිව්වොත් නැහැ. ඉතින් අර ෆන් එකට වගේ තව කොහොමද ඉතින් කරන්නේ. දිනන්නමත් නෙමෙයිනේ කොහොමත් අවුරුදු උත්සවයකනේ. දිනන අය ඉන්නවා. දිනන අය හොඳයි ඉතින්. ඒත් සාමාන්‍ය මම ඉතින් ෆන් එකට තමයි අනේ කරන්නේ ඕනේ. ආයි තියෙන්නේ නම් කොට්ටපොර ගහන එකනේ. ඔතනත් අපේ ඉවෙන්ට්ස් ඔක්කොම මට කවර් කරගන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ ටයිම් එකක්. ඇත්තටම ඔය මේ හොටෙල් එක නම් මාර ලස්සනයි. ඒ කියන්නේ මාර නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි හොටෙල් එක. ඉතින් මේ ඒක මරුන් කියන්නේ අන්න ඒකයි. කුරුණෑගල පුත්තලම් රෝඩ් එකේ තමයි ඔය හොටෙල් එක තියෙන්නේ. පැලන්දෙණිය පැත්තේ. මේ හරිම ෂෝක් එකක හොටෙල් එක. අපි පූල් එක පැත්තටත් ගියා පූල් ඒරියා එක පැත්තටත්. ඉතින් ඔය විදිහට තමයි මේ ඊට පස්සේ අපි ඔය අර අපේ මේ ගෙදර දෙන පාටි එකත් ඉවර වෙලා ඔය අවුරුදු උත්සවත් ඉවර වෙලා අපි ඉතින් ගියා නෑදෑ ගෙදරට. මේ නෑදෑ ගෙදරට ගිහිල්ලා මේගොල්ලන් ගෙදර ඇත්තටම එහෙනම් ෂෝක් ඉතින් මොකද මේ නිකන් මොකද්ද ග්‍රවුන්ඩ් එක වගේ. හරිම ෂෝක් මේ සෙල්ලම් කරන්න උනත් පුළුවන් මාරම ෂෝක් මේ අර ඉඩම සෑහෙන ලොකුයි යාළුවනේ. ඉතින් මේකේ අර ග්‍රවුන්ඩ් එකක් වගේ තමයි ඇත්තටම පේන්නේ. ලස්සන ලස්සන මලක් තිබ්බා ඔකිඩ් මලක්. ලස්සන ලස්සන මලුත් හදලා තියෙනවා.
ඒගොල්ලන්ගේ ඔය ගෙදර ඉස්සරහා තියෙනවා වෙලකුත්. එතන ඉඳලත් හරිම ලස්සනයි. එතන මේ මාර ලස්සනයි ඉතින්. ම්ම් ගෙදර මාර විදිහට යාළගේ ඉඩ තියෙනවා. අපි කතා වුණේ ඊළඟ අවුරුද්දේ අවුරුදු උත්සවයක් කරනවා නම් එහෙ කරමු කියලා. ඒ කියන්නේ අපේ ෆැමිලි එකේ අවුරුදු උත්සවයක් කරනවා නම් අපි එහෙ කරමු කියලා තමයි කතා වුණේ. මොකද මේ ඇත්තටම ෂෝක් එකට දුවන්න කරන්න මාර විදිහට ඉඩ තියෙනවා ඉතින්. ඉතින් ඔන්න ඔහොම තමයි අවුරුදු දවස් ටික අපේ ගෙවුනේ. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදරත් අපි ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා එහෙම තමයි මේ අපි ආයේ ගෙදර ආවේ. ඊට පස්සේ ඉතින් අවුරුද්දෙන් පස්සේ ඉතින් ඊට පස්සේ ආපහු ඔෆිස් යන්න එපා. ආපහු back to අපේ ලයිෆ් එකට ආපහු චේන්ජ් වෙන්න එපා. ඔය විදිහට තමයි අවුරුදු දවස් ටික ගෙවුනේ. ඊට පස්සේ මේ ආපහු ඔෆිස් යන්න තියෙන දවසට මට හිතෙනවා අයියෝ අපරාධයනේ. ඒ දවස් ටික ගෙවුණානේ. මට හරියට නිදා ගන්නවත් බැරි වුණානේ කියලා. මොකද වැඩ ගොඩක් කර කර හිටියේ. මේ ඇයි ඉතින් උයනේ වටත් උදව් වෙනවා, ගේ කරන්නේ වලත් උදව් වෙනවා හැමදේම කරගෙන අපරාධ මේ දවස් ටික මට නිදා ගන්න තිබ්බනම් කියලා හිතුණා. අර වැඩ ගොඩක හිරවුන නිසායි. ඔහොම තමයි අපේ අවුරුදු දවස් ටික ගෙවුනේ ළමයි. එහෙනම් ඉතින් ආයෙත් අපි අලුත් vlog එකකින් හම්බ වෙමු. අලුත් vlog එකකින් අපි හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න ළමයි. YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. එහෙනම් bye bye. හතරේ ඔයාලා හැමෝටම